නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට මීට කලින් අපේ channel එකේ විටමින් වර්ග අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ හා පෝෂණ අතිරේක ගැන වීඩියෝ ගණනාවක්ම පළ කරා. ඉතින් ඒ වීඩියෝ වල අපෙන් වැඩියෙන් අහලා තිබෙන ප්‍රශ්නයක් තමයි මහත් වෙන්න හොඳම විටමින් එක මොකක්ද? මේ විටමින් එකෙන් මහත් වෙනවද? මල්ටි විටමින් වලින් මහත් වෙනවද? මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න අපෙන් අහලා තිබ්බා. ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි තීරණය කරා විටමින් වලින් මහත් වෙන්න පුළුවන්ද? මහත් වෙන්න විටමින් කොහොමද දායක වෙන්නේ? එක් විටමින් වර්ග අපිට අත්‍යවශ්‍ය වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් සවිස්තරාත්මකව ඔබව දැනුවත් කරන්න. වැඩුණු පුද්ගලයෙකුගේ ශරීරයේ බර වැඩිවීමට හේතු කිහිපයක් බලපානවා. ඒවා තමයි ශරීරයේ මේදේ තැන්පත් වීම, මාංශපේශී වර්ධනය වීම, දේහතරල පරිමාව වැඩිවීම සහ සමහර රෝගී තත්ත්ව නිසාද අපේ ශරීරයේ බර වැඩිවීම සිදුවෙන්න පුළුවන්. මුලින්ම බලමු මේදේ තැන්පත් වීම නිසා ශරීරයේ මහත නැත්නම් ස්කන්ධය වැඩි වෙන්නේ කොහොමද කියලා. අපි ගන්න ආහාරවලින් දෛනික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට ශක්තිය නිපදවනවා. එම නිපදවන ශක්තිය කැලරි වලින් ගණනය කරනවා. උදාහරණයක් වශයෙන් බර කිලෝ 60ක පුද්ගලයෙකුගේ දෛනික කැලරි අවශ්‍යතාවය 1600ත් 2000 අතර අගයක් ගන්නවා. යම් පුද්ගලයෙක් මෙම දෛනික කැලරි අවශ්‍යතාවය ඒ අගයම පවත්වාගෙන යනවා නම් ඔහුගේ බරෙහි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් එම අගයට වඩා වැඩි ශක්තියක් ආහාර මගින් ලබා ගන්නා විට අතිරික්ත ශක්තිය මේදේ ලෙස අපේ මේද සෛල තුල ගබඩා කර ගැනීම සිදු කර ගන්නවා. මේ ආකාරයට කාලයක් මේද තැන්පතු එකතු වීම අපේ දේහ ස්කන්ධය වැඩිවීමට හේතුවක් වෙනවා. ඒ වගේම අපේ මූණ, බඩ, කලවා, පිට, පපුව ආශ්‍රිතව මෙම මේදේ තැන්පත් වීම සිදුවීම ආරම්භ වෙනවා. එම නිසා අපේ දේහ ස්කන්ධය වැඩිවීම සිදුවන අතර බාහිරව මහත් වීම සිදු වෙනවා. ඊළඟට අපි බලමු මාංශපේශී වර්ධනය නිසා ශරීරයේ බර වැඩි වෙන්නේ කෙසේද කියලා. පේශීන් මගින් ශරීරයේ චලනයන් ඇති කිරීම සහ සන්ධාරණය පවත්වා ගැනීම, අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම වැනි කාර්යයන් ගණනාවක් ඉටු කරනවා. මේ මාංශපේශීන් ඇක්ටින් හා මයොසින් නැමැති ප්‍රෝටීන තන්තු විශේෂයකින් සැදී තිබෙනවා. අපි ලබා ගන්නා ප්‍රෝටීන මගින් මාංශපේශී වර්ධනය සිදුවෙන අතර කායවර්ධක ව්‍යායාම මගින් මාංශපේශී ආතතියකට ලක්වීම හා නැවත ප්‍රතිස්ථාපනය නිසා පේශිවල වර්ධනය සිදුවෙනවා. එමගින් ශරීරයේ ස්කන්ධය වැඩිවීමද සිදුවෙනවා. දැන් ඔබට අවබෝධ වෙනවා ඇති මහත්වීම නැත්නම් ශරීරයේ බර වැඩිවීම සිදුවෙන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මුලින් සඳහන් කළ විටමින් ශරීරයේ මහත්වීමට දායක වෙන්නේ කොහොමද කියලා. අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින වර්ග ජලයේ දිවෙන විටමින හා මේදේ දියවෙන විටමින ලෙස වර්ග දෙකක් පවතිනවා. එයින් විටමින් A, K, D, E යනු මේදේ දියවෙන විටමින. B සහ C ජලයේ ද්‍රව්‍ය විටමින ලෙස සැලකනවා. මේ විටමින ගැන කරපු වීඩියෝ ගණනාවක් අපේ channel එකේ තියෙනවා. ඒවායේ link පහළ description එකේ දාලා තියෙනවා. අපි බලමු මේ එක් විටමින් මහත් වෙන්න දායක වෙනවා නම් ඒ කොහොමද කියලා. විටමින් A ශරීරයේ සෛල වර්ධනයට හා විභේදනයට අත්‍යවශ්‍ය විටමිනයක්. ඒ අනුව මාංශපේශී වර්ධනයට මේ විටමිනය දායක වෙනවා. විටමින් K, D, E ඍජුවම ශරීරයේ බර වැඩිවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරන අතර ශරීරයේ මාංශපේශී හා අස්තිවල ශක්තිමත් භාවය පවත්වා ගැනීමට මේ විටමින උපකාරී වෙනවා. මෙහිදී විටමින් K මගින් ශරීරයට අපි ලබා ගන්න ආහාරවලින් ග්ලූකෝස් මේදේ බවට නිපදවීමේ ක්‍රියාවලියට දායක වන අතර එමගින් ශරීරයේ මේද නිෂ්පාදනය ඇති කිරීම නිසා ස්කන්ධය වැඩිවීමට වක්‍රව දායකත්වයක් ලබා දෙනවා. ජලයේ දියවෙන විටමින් සලකා බැලීමේදී B හා C විටමින් මහත්වීමට බලපෑම් ඇති කරනවාද යන්න විමසා බලමු. විටමින් B ප්‍රධාන වශයෙන් විටමින් B1, B2, B3, B5, B6, B7, B9 සහ B12 ලෙස කාණ්ඩ කීපයකින් සමන්විත වෙනවා. අපි ගන්නා ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීමට වැඩි දායකත්වයක් මේ විටමින් B ලබා දෙනවා. ඒ වගේම අපි ලබා ගන්නා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ජීර්ණයෙන් ලැබෙන පෝෂණ කොටස් ශරීරයට අවශෝෂණයට වැඩි දායකත්වයක් විටමින් B මගින් ලබා දෙනවා. රතුරුදුරාණු නිපදවීමට ශරීරයේ වර්ධනයට අවශ්‍ය වන හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනීමටද මේ විටමින් B දායක වෙනවා. විටමින් B වල විශේෂත්වයක් වන්නේ ආහාර රුචිය වැඩි කිරීමේ හැකියාව පැවතීමයි. එම නිසා බොහෝ විට වෛද්‍යවරුන් මේ විටමින් B අඩංගු පෙති හා සිරප් වර්ග බර අඩු දරුවන්ට හා වැඩිහිටියන්ට නිර්දේශ කරනවා.
මෙහිදී B9 ලෙස හඳුන්වන ෆෝලික් ඇසිඩ් ආහාර රුචිය වැඩිවීමට, රතුරුදුරන් නිෂ්පාදනයටත්, ශරීරයේ පෝෂක අවශෝෂණයට හා මාංශ පේශීවල නැවත ප්‍රතිස්ථාපනයටත් වැඩි දායකත්වයක් ලබා දෙනවා. මේ ෆෝලික් ඇසිඩ් මගින් ආහාර රුචිය වැඩිවීම හේතුවෙන් ආහාර ලබා ගැනීම වැඩිවීමත් සමග ශරීරයේ ස්කන්ධය වැඩිවීම සිදුවෙනවා. අපි මේ ළඟට බලමු විටමින් C අපේ ශරීරයේ ස්කන්ධය වැඩිවීමට බලපාන්නේ කොහොමද කියලා. විටමින් C පෝෂක අවශෝෂණයට දායක වන විටමිනයක්. යකඩ අවශෝෂණයට මෙය අත්‍යවශ්‍ය වන අතර ඔබ කාය වර්ධනය මගින් මාංශපේශී වර්ධනයට බලාපොරොත්තු වෙනවා නම් විටමින් C මගින් ආතතියට ලක්වන මාංශපේශී නැවත ගොඩනැගීමට වක්‍රාකාරව දායක වෙනවා. නමුත් බොහෝ දෙනෙක්ගේ අපි මුලින් සඳහන් කළ ආකාරයට ශරීරයේ මේදේ තැන්පත් වීම නිසා මහත් වීම සිදුවෙන අතර අධික තෙල්, සීනි, පිටි අඩංගු ආහාර ඇතුළු කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අධික ලෙස ලබා ගැනීම හේතුවෙන් තරබාරු වීම සිදුවන අතර එමගින් ශරීරයේ මහත නැත්නම් ස්කන්ධය වැඩිවීම සිදුවෙනවා. කෙසේ වෙතත් ශරීරයේ ස්කන්ධය වැඩි කිරීමට අවශ්‍ය වූ පමණින් මෙවැනි ආකාරයේ ශරීරයට අහිතකර ආහාර ලබා ගැනීම නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි බොහෝ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. දැන් අපි එක් විටමින් වර්ග මහත් වෙන්න නැත්නම් ශරීර ස්කන්ධය වැඩිවීමට දායක වෙන්නේ කොහොමද කියලා කෙටියෙන් විමසා බැලුවා. ඔබට දැන් අවබෝධ වෙනවා ඇති එක් විටමින් වර්ගය ශරීරය මහත් වීමට යම් වක්‍රදායකත්වයක් ලබා දුන්නත් තෝරාගත් එක් විටමිනය පමණක් ලබා ගැනීමෙන් මහත් වීමක් සිදු නොවන බව. ඉහත සඳහන් කළ සියලු විටමින් වර්ග එකට භාවිතා කළත් අපි බාහිරව ප්‍රෝටීන්, අවශ්‍ය ප්‍රමාණයට කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, අනෙකුත් පෝෂක වර්ග නිවැරදිව ලබා නොගන්නේ නම් කිසිසේත්ම විටමින් ගත් පමණින් මහත් වීමක් සිදුවන්නේ නැහැ. විටමින් වගේම අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍යද ගණනාවක් ඇති අතර ඒවාද ඖෂධ ලෙස බොහෝ විට වෙළඳපොලේ දක්නට ලැබෙනවා. විශේෂයෙන් කැල්සියම්, යකඩ, සිංක්, මැංගනීස්, මැග්නීසියම් යන මූලද්‍රව්‍ය මේන් ප්‍රමුඛ වෙනවා. බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි විටමින් වගේම ඉහත සඳහන් මූලද්‍රව්‍ය සහිත ඖෂධ ලබාගත් විට මහත් වෙනවාද යන්න. ඒ ප්‍රශ්නයටත් පිළිතුර වෙන්නේ අපි කලින් විටමින් වලදී සඳහන් කළ ආකාරයට ඉහත මූලද්‍රව්‍ය පමණක් ලබා ගැනීමෙන් මහත් වීමක් සිදු නොවන නමුත් යම් විශේෂිත දායකත්වයක් ඉහත එක් මූලද්‍රව්‍ය මගින් ශරීරයට ඉටු කරනවා. ඉතින් අද අපි ඔයාලව දැනුවත් කළේ බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් වූ මහත් වෙන්න නැත්නම් ශරීරයේ බර වැඩි කර ගැනීමට විටමින් දායක වෙන ආකාරය ගැන. අපි හිතනවා අද වීඩියෝ එකෙන් මේ ගැන ඔයාලට යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරලා අලුතෙන් නිකුත් කරන වීඩියෝ වල notification ලබා ගන්න. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.